ෆොටෝග්‍රැෆි විෂයක් වශයෙන් හදාරන්න හැමෝම කැමති. ෆොටෝග්‍රැෆි විෂයක් වශයෙන් හදාරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කඩේකට ගිහිල්ලා කැමරාවක් අරගෙන ෆොටෝග්‍රැෆි කරන්න පුළුවන්ද? බොහොම සරලයි උත්තරේ. ඔයාට ෆොටෝග්‍රැෆි වල යෙදෙන්න අවශ්‍ය නැහැ. ඇත්තටම ඔයාගේ අතේ මේ වෙලාවේ තියෙන මොබයිල් එකෙන් ෆොටෝග්‍රැෆි වලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට ඒක අප්ග්‍රේඩ් කරන්න ඕනේ නම් ඔයාට හිතෙනවා නම් අද මොබයිල් එකකට වඩා DSLR හෝ මිරර්ලස් කියන කැමරා එකකට හෝ ඇක්ෂන් කැමරා එකකට හෝ ඩ්‍රෝන් කැමරා එකකට හෝ ගිහිල්ලා ඔයාගේ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කියලා ඔයාට කන්ටෙන්ට් හදන්න ඕනේ කියලා හිතෙනවා නම් ඔයාට ඒ ඕනම ආකාරයකට හැකියාවක් තියෙනවා. විෂයක් හදාරනකොට අපි බොහොම සරලව කියමු කඩේකට ගිහිල්ලා කැමරාවක් අරගෙන මේ විෂය කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙම නැත්නම් ගතානුගතිකව පරම්පරාවෙන් එන නිසා තාත්තා කරන නිසා අයියා කරන නිසා සීයා කරපු නිසා කරන්න පුළුවන්. පුළුවන්. එහෙම නැත්නම් දන්න කියන අක්කලගෙන් අයියලගෙන් නංගිලගෙන් අහගෙන කරන්න පුළුවන්ද? පුළුවන්. එහෙම නැත්නම් සෝෂල් මීඩියා මාර්ගයෙන් ඉගෙනගෙන කරන්න පුළුවන්ද? පුළුවන්. හැබැයි වැදගත්කමක් තියෙනවා ක්‍රමානුකූලව පාඨමාලාවක් කරලා ඉගෙන ගන්න එක. ඉතින් ඡායාරූපකරණය කියනකොට ෆොටෝග්‍රැෆි කරන්න හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ඡායාරූපකරණය කියන්නේ ගතහා සිත ඊතා සංසුන් කරන ඊතා සිත් කළු විනෝදාංශයක්. ගතහා සිත සනසන ඊතා සිත් කළු විනෝදාංශයක්. මේක කතාව මෙහෙමයි අපි ගෙදර දොරේදී මගතොටේදී වැඩපොළේදී අපි ගොඩක් අය ආතතියට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ආතතිය කියන්නේ මොකද්ද? ස්ට්‍රෙස් කියන එක. අපි දන්නවා වැඩිපුර ස්ට්‍රෙස් ආවොත් අපි ડિප්‍රෙෂන් ඇති වෙන්න පුළුවන්. විෂාදය ඇති වෙන්න පුළුවන් ආතතිය. ආතතිය අතිශයින් නරකයි. මොකද අපේ ජීවිත කාලය ලෙඩ රෝග වලට බිලි වෙලා ජීවිත කාලය හානිලා බෙහෙත් අරගෙන අපිට අපේ සෞඛ්‍ය පිරිහිලා සෞඛ්‍ය පිරිනනවා කියන්නේ අනිවාර්යයෙන්ම ආර්ථිකය පිරිනනවා. මේ දෙකම පිරිහිලා අපිට හරි හැටියට කිසිම දෙයක් කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ தත්ත්වයට වැටෙන්න කලින් අපි ඉගෙන ගන්නවා වුණත් මොන රැකියාවි යෙදෙනා වුණත් අපිව රැක බලා ගන්නකොට අපේ යුතුයකම හා වගකීම තමයි මේ කිසි එකකට අපි බිලි වෙන්නේ නැතිව අපේ ගත හා මනස අපි තමත් සැහැල්ලුව තියාගෙන ඉන්න එක. මේ සඳහා ඡායාරූපකරණය කියන්නේ අංක 1 උසුවක්. මේක පළවෙනි කතාව. දෙවෙනි පැත්තෙන් බැලුවොත් ඡායාරූපකරණය කියන්නේ වීඩියෝ කරන කියන්නේ මුදල් හදල් හොඳින් හරි හම්බ කරන්න පුළුවන් විෂයක්. දැන් මේකේ අපි ගොඩක්ලාට පරණ දේවල් එක්ක බැලුවොත් ඔයාලට දෙන්න පුළුවන් කොහොමද අපි මේ කැමරාවෙන් මුදල් හදල් හොයන්නේ කියලා. බොහොම සරලයි. තට්ටු කරන්නාට දොර ඇරේ. හරි තට්ටු කරන්නාට දොර ඇරේ. හොයන්නාට සම්භවේ. ඔයා ඒ ක්‍රමවේද හෙව්වේ නැත්තම් ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපේ ෆොටෝස්ට ඡායාරූපකරණ පාඨමාලාවේ තියෙන විශේෂයක් තමයි විශේෂතා ගොඩක් තියෙනවා. ඔයාව දැන් ඉන්න තලෙන් ඉස්සරහා තලයට ඔයාට යන්න අවශ්‍ය මේ දොරවල් ඇරෙන පාරවල් මම පෙන්නන එක. මොකද ඔයාට මුදල් හදල් හොයාගන්න පුළුවන් ක්‍රමවේද අපි මේ කෝස් එක තුලදී පෙන්නලා දෙනවා. ඉතින් ඒක ඔයාට ගොඩක් වැදගත්. ඒ වගේම තමයි මේ ඡායාරූපකරණ පාඨමාලාවේදී අලුත් දේවල් පරණ දේවල් යම් ප්‍රමාණයක් කතා කරනවා. නමුත් අලුතෙන් අපි අඬුවේදී අතපුච්ච ගන්න අවශ්‍ය නැහැ කිසි දෙයකනේ. අලුත් දේවල් අලුත් ලෙස මම උගන්වනවා. හරිද? ඒක වැදගත්. ඒ වගේම තමයි ගොඩක් වැදගත් දෙයක් ඔයාගේ කැමරා එකක් ගන්නකොට ලෙන්ස් එකක් ගන්නකොට ඔයාට මොනකද්ද හරියටම තෝරගන්න ඕනේ. ඒ වගේම තමයි මේ කැමරා එකේ එහෙම නැත්නම් ලෙන්ස් එකේ සෙටින්ග්ස් කොහොමද අපි හදාගන්න ඕනේ. ඒ වගේම තමයි ඒ සඳහා අවශ්‍ය වෙන පෞද්ගලික කන්සල්ටන්සි එක පෞද්ගලිකව ඔයාට කොහොමද කතා කරලා දෙන්න ඕනේ කියන දේ මම කියලා දෙනවා. ඒ වගේම තමයි ඉතා වැදගත් දෙයක් තියෙනවා. ඔයා කැමරාවක් ගත්තට මේ කැමරාවෙන් ගන්න ඡායාරූප ගැන ඔයා හොඳද නරකද කියලා දන්නේ නැහැ. මම අන්න ඒ නිසා ඒ හොඳද නරකද ඔයා ඡායාරූප හොඳද නරකද ඒවා හොඳ නම් හොඳ මොනවද නරක නම් නරක මොනවද එඩිට් වෙන්න ඕනේ නම් ඒ මොනවද කියන එක මම කතා කරනවා. ඒක ඔයාට ගොඩාක් වැදගත් ඡායාරූප ගන්න ඉදිරියට යන්න. මොකද ඔයාගේ නිර්මාණ ගැන මම කතා කරන නිසා. ඉතින් මෙහෙම බැලුවොත් ෆොටෝස්ටා ඡායාරූප කරන පාඨමාලාවේ විශේෂතා ගොඩක් තියෙනවා. ඉතින් ඒ විශේෂතා ගොඩ එක්ක මම වැදගත්ම දෙයක් කියන්නම්. ඔයා මේ ලංකාවේ මොන නගරයක හිටියත් මොන ගමක හිටියත් ලෝකේ මොන නගරයක හිටියත් මොන රටක හිටියත් ඔයාට ෆොටෝස්ටා ඇකඩමියට සම්බන්ධ වෙලා ඡායාරූපකරණයේ විෂයක් වශයෙන් මගේ යටතේ හදාරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක හොඳම ආරංචියක්. මොකද අපි තාක්ෂණය භාවිතා කරනවා. නූතන තාක්ෂණය
අපි බැරි කියපු දේ පුළුවන් දේ බවට පත් කරලා තියෙනවා. අපේ කෝස් එක තුල ගොඩාක් දේවල් ඔයාගේ ශාරීරිකකරණය දියුණු කරගන්න වගේම ඔයාලට මුදල් හදල් හොඳින් හොයන්න අවශ්‍ය ක්‍රමවේද කියලා දෙනවා. ඉතින් මම හිතනවා ඔයාගේ කෝස් එක ගැන තියෙන සෑහෙන ප්‍රශ්න වලට මම උත්තර දුන්නා. තවත් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකට යන්න. කමෙන්ට් සෙක්ෂන් එකේ අපේ ෆොටෝස්ටාර් ඇකඩමියේ කෝස් එක ගැන සම්බන්ධ කරන එක කියලා ඔයගොල්ලන්ට සම්පූර්ණ විස්තර කියන ෆොටෝස්ටාර් ඇකඩමියේ මధు සිසිනිරත්න මිස්ගේ නම්බර එක තියෙනවා. ඒ නම්බර එකට කෝල් කරලා සියලු දේ දැනගන්න පුළුවන්. තව ගොඩක් කෝස් එක ගැන තියෙනවා. නමුත් මේක Facebook එකේ සජීවී වීඩියෝ එකක්. මම ඔයගොල්ලන්ට අවශ්‍ය තොරතුරු කෙටියෙන් කිව්වා. ඉතින් මේ සුන්දර විෂයත් සමග එක්වන්න ඔයාලට දැන් තියෙනවට වඩා ගොඩක් දුර ඉස්සරහට යන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක දකින Facebook page එකට ගිහිල්ලා තව තොරතුරු ඔයාලට හොයාගන්න පුළුවන්. අපි මధుෂ් මිස්ට කතා කරලා බලන්න අනිත් ඔයාලට අවශ්‍ය කරුණු මොනවද කියලා සියලු දේ මధుෂ් මිස්ගෙන් දැනගන්න පුළුවන්. සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ෆොටෝස්ටාර් ෆොටෝග්‍රැෆි ඇකඩමියේ ලලිත අබේසුන්දර බොහොම සියලු දෙනාටම බොහොම ස්තුතියි.